පිච්චුණා මට සිරි ජපන් පේපරයක් chat GPT තියනකන් කොල්ල කොට 0.3යි good morning හැමෝටම කලින් vlog එක බලපු හැමෝටම thank you කියලා අද මේ vlog එක මෙතනින් පටන් ගන්නවා. ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලා තිබ්බා school vlog එකක් අරන් එන්න කියලා. ඒ තමයි මේක. ඉතින් වැඩි කතා නැතුව අපි යන් ඉස්කෝලේ. ඉතින් මේක තමයි අපේ ඉස්කෝලේ ඇඳුම guys. මේ දින්නේ ඔයාලට පේනවා ඉතින් මෙතන ඇවිල්ලා තියෙනවා ඉස්කෝලේ නම JNC කියලා. ආයෙ මේ පැත්තේ පොඩි බැජ් වගේක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එච්චරයි. අපි කියන ඕවරෝල් එක. ඉතින් ඇත්තටම කිව්වොත් මම නම් මේ ඇඳුමට කැමති නෑ. බාන්න පාට නිල් පාට ඉතින් සෙට් නෑ සෙට්ම නෑ ඉතින් ඇඳුම. මට හිතන විදිහේ මට නම් සෙට් නෑ. අනිත් අය කොහොමද දන්නේ? මම සෙට් නෑ මෙලෝ රහන්නේ. සපත් දෙක ගැන කිව්වොත් නම් සපත් දෙක නම් සුපිරි. ඇත්තටම මේ සේෆ්ටි ෂූස් එකක් මේ ගල් ගෙඩිය වගේ තියෙන සේෆ්ටි. යකඩයක් හරි මොකක් හරි අනම්මනම් වැටුනොත් ඉතින් කිසි අවුලක් නැහැ. සපත් දෙක නම් සැටිස් අවුලක් නැහැ සුපිරියට තියෙනවා. ඉතින් තව කැප් එකක් දීලා තියෙනවා මෙයාලා. මම කැප් එක නම් ගේන්නේ නැහැ. ගේන්නේ නැහැ කියන මම කැප් එකට කැමති නැහැ. ඉන්ඩෝ වලට මම කැප් එකක් තියෙනවා නම් පෙන්නන්න. ඉතින් මේ තියෙන ඉස්කෝලෙන් දීලා තියෙන කැප් එක. ඉතින් මේ සෙට් එක මේ ගකුහි වලට ගකුයි එක්ක තමයි ඉතින් මේ ටික අපි ෆ්‍රී හම්බෙන්නේ. ෆ්‍රී කියන්නේ ඉතින් ගකුයි අපෙන් ගන්නවා මේ සෙට් එකටත් එක්ක. ඉතින් මේ කැප් එක ගැන කිව්වොත් ඇවිල්ලා අපිට ඉස්කෝලේ ලංකාවේ ඉස්කෝලේ අපේ එකේ ඉඳන් පහ වසර වෙනකම් ප්‍රයිමරි ස්කූල් එකක්ද අපිට ගෙදරින් කැප් එකක් අරන් දෙනවනේ. අන්න ඒ වගේ කැප් එකක් මේ. බඩ පිටිපස්සේ ටැග් එක වගේ එල්ල තියෙනවා. ඒ වගේ කැප් එකක් ඉස්කෝලේ නම තියෙනවා. ඉතින් මේකටත් මම කැමති නෑ. මෙලෝ රහන්නේ නෑ ඇත්තටම කිව්වොත් ඉතින් කැප් එක. ඉතින් මම මේකත් දාන්නේ නෑ. ඉතින් අපේ ලොකර් තියෙන්නේ පස්වෙනි තට්ටුවේ. ඉතින් අද ක්ලාස් එක තියෙන්නේ 3 වෙනි තට්ටුවේ. සති දෙකෙන් දෙකට වගේ ඉතින් ක්ලාස් මාරු වෙනවා. ඉතින් තට්ටු මාරු වෙනවා. ඉතින් මේ දවස්වල යන්නේ 3 වෙනි තට්ටුවේ ක්ලාස් එකක් තියෙන අපිට. ඉතින් යන් ඉතින් තට්ටු දෙකක් පල්ලෙහාට යන්න තියෙනවා. ලිෆ්ට් එක යනකොට පඩි පෙළ යනවා. හතර එකක් යන අප්පා ලයිට් දාලා නැහැ පන්ති. ඉතින් දොකෝ කොල්ලෙක් ඇවිල්ලා ඉන්න උදෙන් Rohito. Rohito. Oh, heyo. Heyo. ඉතින් මේ ක්ලාස් එකේ පුටු තියෙන්න වෙන්න මෙතන හරිද? මෙතනින් පුටුවක් අරගෙන ඉතින් කැපති පුටුවක් තෝරක් ටික අරයි යන්න පුළුවන් ඇතුළට. අන්න මේ ගෲප් පාට පුටුවට කැමති. ඒක චුට්ටක් ලොකුයි. පුටු අරයන් අපි ඉතින් තව දෙයක් කියන්න ඕන ඉස්කෝලේ ගැන. මොකද්ද මේ අනිත් ඉස්කෝල නම් කොහොමද දන්නේ? නිසාන්ට නම්මනම් තියෙනවා. ඉතින් ඒව නම් කොහොමද දන්නේ? ඉතින් අපේ ඉස්කෝල නම් කොණ්ඩෙට කිසි අවුලක් නැහැ. බලන්න ඉතින් පාට කරලා නම්මනම් කරලා කිසිම අවුලක් නැහැ. සාමාන්‍ය කුරුම ඉස්කෝල වල පොඩ්ඩක් කේස් කපලා රැවුල් කපලා පිළිවෙලට තියාගන්න ඕනේ. ඉතින් අපේ නම් අවුලක් නැහැ. ඉතින් රැවුලක් තවලා කොණ්ඩෙත් තවලා කරාමුත් දාන්න අවුලක් නැහැ. ඉතින් ටැටු අනම්මනම් කිසි දෙයක් අවුලක් නැහැ. මේකේ පොඩ්ඩක් නිදහස දීලා තියෙනවා කොල්ලොන්ට. ඉතින් අද මම වීඩියෝ එක කරන්න ඕන හින්දා ටිකක් කලින් ආවා. නැත්නම් 8:00ට පටන් ගන්න. ඉස්කෝලේ දැන් වෙලාව ඇවිල්ලා තාම 8යි කාලයි. කට්ටිය නැහැ. ඉතින් මේ මූයි අරුයි විතරයි ඉන්නේ තාම. ඉතින් කියන්න ඕන මේ දවස් ටිකේ මේ ඩීසල් එන්ජින් එකක් ගැලෙව්වා අපි. ඉතින් ඒකේ වැඩ ටික තමයි අද තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් මස් කරලා තියෙන්නේ මේක.
පිස්ටන් ටිකට එනකම් ගලවලා තියෙන්නේ. මේ පැත්තෙත් තව එකක් තියෙනවා. මේ දෙකම ගලවලා තියෙන්නේ. ඉතින් මේ අද තියෙන්නේ අපිට කරන්න මෙන්න මේ පිස්ටන් ටිකේ පළල. පිස්ටන් එකේ පළල මයික්‍රොමීටර් කරනවා දාලා. පිස්ටන් ටිකේ පළල මයික්‍රොමීටරයෙන් මැනලා මේ කමියක් තියෙනවා. කමියක ලියන්න තියෙනවා. ආයේ මේ මෙතන මේ සිලින්ඩරේ ඒකේ පළල නම් මනන් ටිකේ ටිකත් මැනලා ලියන්න තියෙන්නේ. ඉතින් මම ඊයේ කරා ඒ වැඩේ. ඉතින් අද තව සෙට් අද තව භාගයක් විතර ඉන්නවා තව කරපු නේ කට්ටිය. මං හිතන්නේ අදත් ඒක කරයි ඉතුරු කට්ටිය. අද මං හිතන්නේ මට ලොකු වැඩක් සෙට් වෙන්නේ නැති. අද වැඩ සෙට් වෙන්නේ නැති ඇත්තම කියනවනම්. කරන්න වැඩ සෙට් වෙන්නේ නැති උන් ටික කරද්දි කොහොමත් උදේ ක්ලාස් එක තියෙනවා අපිට. මේ ක්ලාස් එකේ පීරියඩ් 4ක් තියෙනවා. මං හිතන විදියට පීරියඩ් 4 ඉවර වෙයි. ඉතුරු සෙට් එක ඔය ටික මනලා ලියලා කරලා මේවා වෙද්දි. ඉතින් අද නිකන් ඉන්න දෙන්න අසල් එක. ඉතින් බයික් එකක් තියෙනවා එහෙනම්. මොකද්ද දන්නේ. SNG. ඉතින් අද ඕම් තමයි අද වැඩේ වෙන්නේ ඉස්කෝලේ. ගෙදර පොඩි වැඩක් තියෙනවා කරන්න. මේ මල් ඉස්කුරුප්පු නියනේ අරන් යන්න ඕන. මල් ඉස්කුරුප්පු නියන අරන් යන්න ඕන. ආයුධ පෙට්ටියෙන් අද යද්දී. ටික වැඩක් තියෙනවා මගේ මේ කොවඩේ මල් එක. තියෙන්නේ. මේක ලොකුයිද? පොඩි එක ඇති වෙයිද? මේක ඇති වෙයිනේ. මේ දෙක දාමු. උලන්නම වහලා දාමු. දැන් මේක අරන් ගිහලා බෑග් එක ඇතුළට දා ගන්න ඕන. නැත්නම් අමතක වෙනවා ඉස්කෝලේ යද්දී. ඉතින් තාම කට්ටිය ඇවිල්ලා නැහැ. ඉතින් අපි ආවට පස්සේ සෙට් වෙමු. ඉවරද? මේකයි හරියට බලන්න. මේකට 195යි. පේපරේට? ඔව්. ඉතුරු පහ? ඉතුරු පහ හිතලා වැරද්ද. ඉතුරු වැරද්ද. හොරෙන් බලන අර කැරියා. කුමාරු කියනවා. මල් මම හොරෙන් බලන. මේ මෙතන ළඟ ඉන්න. ඉතින් ගයිස් අතන වැඩේ යනකම් මේ අපිට පේපරයක් දුන්න කරන්න කියලා. පව්බම් මුනිදී. ඌ ඇහැරුවා. ඉතින් අතන වැඩේ යනකම් මේ අපිට පේපරයක් දුන්න එතකන් කරන්න කියලා. ඉතින් අපි මේක කරමු එහෙනම්. මුණක් කරලා ඉවරයි. ඔය වැඩෝ එහෙමයි. වැඩෝ කලින් ඉවරයි. මේවන ඊසි මචං ඊසි. මුනිදී. අරු වැල බලනවා. මුනිදි කරලා ඉවරයි මං කරන්න යන්නේ. අපි දැන් නිදාගන්න යනවා. ඔයාලට පෙන්නනම් අද අපි ජපන් පේපරයක්. අන්න යන ජපන් පේපර් වෙනසක් නැහැ ඇති. chat gpt තියනකන් කොල්ල කොට මේවා කියවන්න බං ජප් එක වෙන්න ඕන බලන්න. අනූ 5.03යි. අනු 4.95ක් තියෙනවනේ. නෑ නෑ 94යි 94යි 50යි 39යි. ඒක 89 89 94.89. ඉතින් ඒක ලොකුයි. ඒක නම් මන් දන්නේ.
එහෙන ප්‍රශ්නක ඉන්න ගයිස් ඉතින් මෙයා මේ පිස්ටන් එක ලොකු වෙලා පිස්ටන් සිලින්ඩරේට වඩා අපට අනේ මොකද මේ උගා කියන්නේ ඒමක පිස්ටන් එක ලොකු වෙලා පිස්ටන් එක ලොකු වෙලා ගොල්ලගේ සිලින්ඩරේට වඩා ඒක ලොකු වෙලා මේකට වඩා ඉතින් ගයිස් මං ඔයාලට අපේ ස්කූල් ටයිම් ටේබල් එක කියන්න උදේ ඉස්කෝලේ පටන් ගන්නේ 8:00ට. ඉතින් 8:00 ඉඳන් පීරියඩ් එකක් විනාඩි 50ක් තියෙනවා. විනාඩි 50ක් තිබිලා ආයේ විනාඩි 10ක QK එකක් තිබිලා ආයේ 9:00 ඉඳන් තව පීරියඩ් එකක් පටන් ගන්නවා. ඒ විදිහට ඉතින් පීරියඩ් 4ක් අද මේ ක්ලාස් එකේ ඉන්න වෙන්නේ. ඉතින් 12:20 වෙනකන් අද මේ ක්ලාස් එකේ. ඊට පස්සේ අපිට QK එකක් හම්බ වෙනවා සාමාන්‍යයෙන් 12:20 ඉඳන් 1 වෙනකම්. විනාඩි 40ක් විතර. ඉතින් QK එක ඔයාලට කලින් වීඩියෝ එක ඔයාලා බලලා නැත්නම් බලන්න. ඉතින් ඒකෙත් අපි කොම්බිනේට් ගිහිල්ලා ඉතින් එළියට ගිහිල්ලා කන බොන ඒවා ටිකක් තියෙනවා. ඒ වගේ ඉතින් ඊට පස්සේ 1 ඉඳන් ආයේ 2:50 වෙනකම් පීරියඩ් දෙකක් තියෙනවා. ඉතින් 2:50ට ඉස්කෝලේ ඉවර වෙනවා. ඒ නැගිටපන් යන්න. අන්තිම පීරියඩ් එක මේ පන්ති යන්නේ. ඉන්න මේ පන්ති. අන්තිම පීරියඩ් එක මේ පන්ති යන්නේ. ඔහායෝ. 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 යම. යා. උඩ හොම උඩ කොම්බිනේ උණුගිරියකුත් අරගෙන අරගෙන මේ බණිතයක් කරගෙන මොනවා හරි කමුද එහෙම කොල්ල බූවල්ල කන්න යන්නේ. පොඩි එකක් තියෙනවා. බඩරි දෙයක් ගන්න. ඕක දෙයක් ඕනේ. ඔය මම දැන් අයියට කරගෙන උදා ගන්නකො. අන්න මෙයාගේ චූටි කෑල්ලක් අත චූටි කෑල්ලක් අත තියෙන්නේ. මේකේ මයෝනීස්. ගොඩක් දැන් නෑ බදුවා. කෑල්ලද? ඔව්. ලයිටරේ. අද ලයිටරේ නේ. නා හුඟයි නාවේ නෑනේ. ලයිටරේ දින. ජස්ට් පිට්ටුනා මට සිරි. දිව ඉවරයි. වාඩි. දැන් මතේ අපි දෙන්න පිඹ කෑයි. ලයිටරේ දෙනවකෝ. ඉතින් ගාඩේ එක. කදී ලයිටරේ. එච්චරයි මොකද ඒ පිටුව කීයද? පෑනක්වත් නෑ ඔය. හිතහන්කෝ ඉගෙන ගන්න තියෙන උනන්දුව. ස්කෝලේ පොඩි කේසයක් තියෙනවා. හෑන්ඩ්ෆ්‍රී එක උගන්නන වෙලාවේ ඉයර්බඩ් දෙකම ගහගෙන හිටියොත් අද පැමිණීම දාන්නේ නෑ. එකක් ගැහුවට කිසිම කේසයක් නෑ මේ ස්කෝලේ. ඉතින් එකක් විතරක් අවුලක් නෑ. මාර නීති තියෙන ඉතින් ස්කෝල් දෙකම
ගහගෙන ඉන්නවා දැක්කොත් කෙස් එක දානවා. ඔන්න ඔහොම අපේ ඉස්කෝලේ තියෙන ආතල්. එක කඩකින් වෙන වැඩක් කරගෙන අනිත් කඩේ උගන්නනේ ගහගෙන ඉන්න ඕන සීන් එකක් තියෙනවා. සදේශ් ස්කෝල් ඉවරයි ඒගොල්ලෝ එහෙනම් අපි ගියා. මේ ස්කෝලේ වාහනද? එහෙනම් guys අද ස්කෝලේ සීන් එක ඉවරයි. අලුත් vlog එකකින් අපි සෙට් වෙනකන් අපි ගිහිල්ලා එන්නම්. ජය වේවා.